ඔන්න එහෙමනම් වෙනදා වගේම ඔයාව අදත් SL YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. හරි එහෙමනම් ඕගොල්ලන්ට අදත් අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ AliExpress එකේ welcome deloaders කොහොමද close වෙන්නේ නැතුව හරියටම දාන්නේ කියලා. ඔයාලගේ device track ප්‍රශ්න අදාළ නැහැ මේකට. මම ඔයගොල්ලන්ට කලින් ගෙනාවා Island app එකකින් orders දාන විදිහ ගොඩ දෙනෙට ඒ Island app එක use කරලා දාගන්න බැරි වුණා orders සමහර අයට device වලට Island app එක වැඩ කරන්නේ නැති නිසා. හරි ඒ වයින් වැඩක් නැහැ. අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා සුපිරි වීඩියෝ එකක්. ඒ වගේම ඔයගොල්ලන්ට තව ප්‍රශ්නයක් තියෙනවා ඇති මේ number verification එක කරගන්න බැරුව ඇති. කොහොමද දුන්නත් VPN දැම්මත් මේ number verification එක නම් කරගන්න බැරුව ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා ඇති. හරි එහෙමනම් මේ ප්‍රශ්නෙටත් අද විසඳුම් අරගෙන ආවිල්ලා තියෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලලා ඔයගොල්ලන්ට ආයෙත් පුළුවන් welcome deloaders කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එකේ කියලා තියෙන විදිහට කරගන්න. හරි එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද orders දාන්නේ කියලා කතා කරමු. හරි එහෙමනම් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක press කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් වටිනවා කියලා හිතනවා නම් ඕගොල්ලන්ට ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් පහලින් තියෙන like button එකත් press කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙන්න. හරි එහෙමනම් ගොඩ දෙනෙට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ නැති මෙන්න මේ number verification එක එනවා ඇති ඔයගොල්ලන්ට මොන number එක ගැහුවත් අලුතෙන්ම number එකක් අරන් ගැහුවත් ඔයගොල්ලන්ට code එක එන්නේ නැහැ. මෙන්න මේ විදිහට error එකක් බලන්න පුළුවන් වෙනවා ඇති. හරි මේක ගොඩ දෙනෙක් මට කියලා තිබ්බා WhatsApp එකෙත් ඇවිල්ලා අහලා තිබ්බා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට ඉක්මනින්ම වීඩියෝ එකක් අරගෙන ආවේ. හරි එහෙමනම් අපි ඒ කිසිම ප්‍රශ්නයක් නැතුව හරියටම කොහොමද orders දාගන්නේ කියලා අපි බලමු. හරි ඔයගොල්ලන්ට ඉස්සල්ලාම ඕන වෙනවා AliExpress app එක. ඒ වගේම මෙන්න මේ Via කියන browser එක ඕන වෙනවා. ඒ වගේම තව අපිට VPN එකක් ඕන වෙනවා. ඔයගොල්ලන්ට Play Store එකට ගිහිල්ලා free VPN ගන්නත් පුළුවන්. මම නම් ඇත්තටම paid VPN එකක් use කරන්නේ. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ free VPN එකක් use කරන්න පුළුවන් මේකට. හරි එහෙමනම් අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා A to Z. හරි එහෙමනම් අපි ඉස්සල්ලාම VPN එක on කරගන්න ඕනේ. මම නම් VPN එක on කරගෙන තියෙන්නේ මේ වෙද්දි. හරි ඔයගොල්ලන්ටත් පුළුවන් VPNs හොඳ ඒවා තියෙනවා Play Store එකට ගියාම XVPN කියලා තියෙනවා, Secure VPN කියලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්නත් ඇති වීඩියෝ එකවල නම් මම අරගෙන ආවිල්ලා තියෙනවා. Turbo VPN ඔන්න ඔය වායේ මොකක් හරි VPN එකක් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම install කරගෙන VPN එක on කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මම මේ කියලා දෙන විදිහට වැඩේ කරගත්තා නම් ඔයගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව orders දාගන්න පුළුවන්. හරි අද මම ඉස්සෙල්ලාම create කරගන්නේ Google account එක. හරි ඔයගොල්ලෝ දන්නවා ඇතින් මේ විදිහට Google account එකක් create කරගන්න. හරි මම මේ විදිහට Google account එකක් ඉස්සෙල්ලාම create කරගන්නවා. හරි ඔයගොල්ලෝ හිතනවා ඇති මම කලින් වීඩියෝ වල නම් අරගෙන ආවේ Outlook account තමයි. Outlook account වලින් තමයි මම AliExpress එකට sign in උනේ. හරි දැන් මම Google account එකක් තමයි මේ විදිහට create කරගන්නේ. මොකද Google account හදාගන්න එක ගොඩක්ම හොඳයි. AliExpress එකට sign in වෙච්චාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි මේ විදිහට Google account එකක් මම අද create කරගෙන sign in වෙන්න යන්නේ. හරි ඔයගොල්ලොත් මේ විදිහට Google account එකක් create කරගන්න ඕනේ. මම මේ කියලා තියෙන විදිහට Google account එක create කරගන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ මම Google account එක create කරගෙන වීඩියෝ එකට එන්නම්. හරි ඔයගොල්ලන්ට Google account හදන්න බැරුව number verification ප්‍රශ්න එනවා නම් Google account එක හදන තැන ඔයගොල්ලන්ට පුළුවන් Outlook එකක් ගන්න හදාගන්න. මේ විදිහ හරියන්න නම් සම්භාවිතාවයක් නෑ Outlook account වලට. Google account වලින් හැදුවොත් තමයි මම මේ කියලා දෙන විදිහට වැඩේ හරියන්නේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට Via browser එක open කරගෙන මේ විදිහට මෙතනින් agree දීලා browser එක ඇතුළට යන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ කෙළවරේ තියෙන තිත් තුන තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරලා මෙන්න මේ උඩින්ම තියෙන incognito කියන mod එක on කරගන්න ඕනේ. හරි දැන් ඔයගොල්ලෝ මෙතනින් aliexpress.com කියලා search කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් මේක enter කරලා search කරගන්න ඕනේ. හරි ඊට පස්සේ අපි දැන් මේ විදිහට AliExpress website එකට load වෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් මම VPN එක on කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට පේන ඇති මේ විදිහට මම Singapore VPN එකක් තමයි මේ විදිහට on කරගෙන තියෙන්නේ. හරි ඔයගොල්ලොන්ගෙත් මේ විදිහට වෙනස් වෙලා ඇති VPN එක හරියටම වැඩ කරනවා නම්. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ අර profile mark එක click කරලා මේ විදිහට account management වලට යන්න ඕනේ.
හරි. මේ විදිහට account වලට යනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන තියෙනවා sign in and register කියලා මේ විදිහට එකක්. ඔයගොල්ලෝ වෙන්න මෙතන තියෙන sign in කියන එක උඩ click කරගන්න ඕනේ. හරි. ඔයගොල්ලෝ අර කලින් හදාගත්ත Google account එක මම හිතනවා ඔයගොල්ලෝ කොහේ හරි ලියලා තියාගන්න ඇති කියලා. ඒකේ password එකත් අපිට ඕන වෙනවා මෙතනදී. හරි. මේ විදිහට ක්ලික් කරායින් පස්සේ පහලින් මෙන්න මේ විදිහට එකක් pop up වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක එනකම් මෙතනට වෙලා ටිකක් වෙලා ඉන්න වෙනවා. හරි. මෙතන මේ දැන් තියෙනවානේ Google icon එක. අන්න ඒක තමයි ඔයගොල්ලෝ දැන් මෙතනින් ක්ලික් කරගන්න ඕනේ. හරි. Google account හදපු කට්ටිය Google account එක උඩ මේ විදිහට ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් load වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඔයගොල්ලෝගේ ගොඩක් සිග්නල් හොඳට තියෙනවා නම් මේ විදිහට ඉක්මනින් මේක එනවා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ බෑක් වෙන්න එපා මේවා black screen මේ විදිහට බලා ගන්න පුළුවන් වුණාට ඔයගොල්ලෝ බෑක් වෙන්න එපා මේක load වෙනකන් ටිකක් ඉවසලා ඉන්න. හරි. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ වගේ පුංචි වෙරිෆිකේෂන් එකක් යන නිසා තමයි මේ විදිහට මේක load වෙවි තිබ්බේ. හරි. ඔයගොල්ලෝ දැන් මෙතනින් දන්නවා ඉතින් මේක ස්ලයිඩ් කරලා මේක වෙරිෆයි කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මෙතනින් තව ටිකක් load වෙනවා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට Google account එක මේ විදිහට enter කරන්න එනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ මෙතනින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා හදාගත්ත Google account එක හරියටම enter කරගන්න. මතක ඇතුව හරියටම enter කරගන්න. ඔයගොල්ලෝ කොහේ හරි ලියාගෙන හරි තියාගෙන ඉඳලා තමයි මේක වැඩි කරගන්න ඕනේ. ගොඩක්ම හොඳයි ඒක එතකොට. හරි. නැත්තම් ඔයගොල්ලෝ copy කරලා paste කරන්නත් පුළුවන් මෙතෙන්ට. ඒක ගොඩක් ලේසි. හරි. ඊට පස්සේ මේ විදිහට enter කරලා මෙතනින් ඔයගොල්ලන්ට පුළුවන් මේක next කරගන්න. හරි. ඔයගොල්ලෝ එතනින් Google account එක හදද්දි දීපු password එකම තමයි මෙතනින් enter කරන්න ඕනේ ඊළඟට. හරි. ඒකත් මම මේ විදිහට මේක next කරලා ඒකත් මම enter කරන්න. ඔයගොල්ලොත් ඒක enter කරගන්න. හරි. password එක enter කරාන් පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් නිල් පාට ඉරක් යනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් continue කරන්න එකක් එනවා. ඔයගොල්ලෝ මේක continue කරගන්න ඕනේ. හරි. මේක continue කරවන් පස්සේ අපේ AliExpress account එක හරියටම register වෙලා ඉවරයි. හරි. දැන් අපිට කරගන්න තියෙනවා පුංචි වැඩක්. අපි ඒක කොහොමද කරගන්නේ කියලා බලමු. අපි දැන් number verification එක එනවද නැද්ද කියලා check කරගන්න පුළුවන් අපිට. අපි මේක load වෙන කයිමු account වලට. account එක හරියට හැදුනා නම් මෙන්න මේ විදිහට load වෙලා බලා ගන්න පුළුවන් user කියලා මේ විදිහට අංකයකුත් එක්ක. හරි. දැන් අපි එහෙනම් බලමු number verification එක මේ account එකට එනවද නැද්ද කියලා. හරි. ඒක check කරගන්නේ මෙන්න මෙහෙමයි. ටිකක් පහළට ගියාම මෙන්න මෙතනින් setting කියලා එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ අන්න ඒක click කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒකේ පහළින්ම තියෙනවා sign out කියලා රතු පාට බටන් එක. අන්න ඒක ඔයගොල්ලෝ ඊළඟට click කරගන්න ඕනේ. හරි. මම ඒක මේ විදිහට පහලින් තියෙන sign out කියන එක click කරගන්නවා. හරි. ඊට පස්සේ අපි මේකෙන් අයින් වෙලා යනවා මේ account එක නැති වෙනවා. හරි. ඒක කිසිම බය වෙන්න දෙයක් නැහැ. අපිට මේක ආපහු ගන්න පුළුවන්. අපි number verification එක එනවද නැද්ද කියලා බලන්න තමයි මේක කරලා බලන්නේ. හරි. ඔයගොල්ලොන්ට පේනවා ඇති මේ විදිහට අපේ account එක නැති වුණා. අලුතින් ඉස්සෙල්ලා ආපු විදිහටම ආපහු බලා ගන්න පුළුවන්. හරි. එහෙමනම් මෙහෙම කරගත්තයින් පස්සේ number verification එක එන්නේ නැහැ කියන්නේ වැඩේ සාර්ථකයි අපේ. හරි. මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් ආපහු සැරයක් මෙන්න මේ Google කියන එක උඩ click කරපු ගමන් ඔටෝම අපි අපේ අර කලින් account එකට නැවතත් sign in වෙනවා. හරි. අපි එහෙනම් බලමු දැන් මේ web browser එක හරහා බෑනේ අපිට welcome deal දාගන්න ගණන් වැඩි නිසා. හරි. ඒක නිසා අපි app එකට යන්න ඕනේ. app එකට ගිහිල්ලා බලමු අපි sign in වෙලා පුළුවන්ද මේක කිසිම ප්‍රශ්නයක් නැතුව orders දාගන්න කියලා. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් ඔටෝම ආපහු සැරයක් අපේ account එකට කලින් වගේම sign in වුණා. හරි. එහෙනම් අපි දැන් app එකට ගිහින් බලමු orders දාගන්නේ කොහොමද කියලා. හරි. app එකෙත් අපිට step වගේක් තියෙනවා. ඒ step ටිකත් follow කරොත් තමයි හරියටම order එක close වෙන්නේ නැතුව දාගන්න පුළුවන්. හරි. එහෙනම් අපි app එකට ගිහිල්ලා කොහොමද ඊතුරු වැඩේ කරගන්නේ කියලා බලමු. හරි. ඕගොල්ලෝ දැන් මේ විදිහට AliExpress app එක open කරගන්න ඕනේ. හරි. VPN එක දැන් ඕගොල්ලෝ off කරන්න එපා. VPN එක on කරගන්න අනිවාර්යයෙන්ම. හරි. ඊට පස්සේ ඕගොල්ලොන්ට මෙතනින් එනවා country එක mark කරන්න මෙන්න මේ විදිහට. ඕගොල්ලෝ මේක mark කරන්න දෙන්න එපා. ඕගොල්ලෝ VPN එකේ තිබිච්ච විදිහට මේ විදිහට දීලා මෙතනින් continue කරගන්න ඕනේ. හරි. මගේ නම් දැන් සිංගප්පූ වැටලා තියෙන්නේ. මගේ VPN එක සිංගප්පූ නිසා. හරි. ඕගොල්ලොත් ඒ විදිහටම තියලා continue කරගන්න ඕනේ.
හරි දැන් අපි මේ විදිහට AliExpress app එකට එනවා බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට පුංචි දෙයක් මතක් කරන්න. ඔයගොල්ලෝ දැන් VPN එක මම නම් සිංගප්පූරුනේ මෙතනින් දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට VPN එකට ගිහිල්ලා සර්වර් එක මාරු කරගන්න පුළුවන්. මගේ මේ සිංගප්පූරුම තියෙන නිසා ඔයගොල්ලෝ සිංගප්පූරුම දාගන්න. ඒ වගේම United States අන්න ඒ වගේ රටක් වාය දාගත්තොත් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහටම හරියට වැඩේ කරගන්න පුළුවන්. හරි දැන් මම app එකට sign in වෙනවා. account වලට ගිහිල්ලා මෙන්න මේ විදිහට මෙතනින් sign in register දීලා අර කලින් වගේමයි මේ විදිහට මෙතන තියෙන Google mark එක select කරලා අපිට අපේ අර හදාගත්ත account එක select කරලා අපිට මේකෙන් sign in වෙන්න පුළුවන්. හරි එහෙනම් අපිට මෙතනින් තමයි number verification එක එනවා නම් එන්නේ අනිවාර්යයෙන්ම වෙනදා අපිට number verification එක එනවා මෙතනදී. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති number verification එක ආවේ නැහැ. මගේ අර කලින් තිබිච්ච එක මේ විදිහටම හරියටම ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ user name එක ඒ විදිහටම හරියටම sign in වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් country එකත් ඔයගොල්ලන්ට පේනවා ඇති සිංගප්පූර් වලටම මාරු වෙලා තියෙනවා. හරි දැන් අපි මේ country එක මාරු කරගන්න ඕනේ ශ්‍රී ලංකාව වලට. හරි ශ්‍රී ලංකාව වලට දාලා තමයි අපි order එක දාගන්නේ. හරි ඔයගොල්ලන්ට මම දැන් ශ්‍රී ලංකාව වලට දාලා order එකකුත් දාලා පෙන්නන්නම්. හරි ඔයගොල්ලන්ට දැන් welcome deal offer එක මේ account එකෙන් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති item 296ට මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි ඔයගොල්ලන්ට දැන් පුළුවන් මෙතනින් කැමති item එකක් select කරගන්න order එක දාගන්න. හරි මම මේ විදිහට මෙතනින් item එක select කරගන්නම් ඔයගොල්ලන්ට order එක දාලා පෙන්නන්න. හරි මම මේක මේ විදිහට select කරගන්නවා. ඔයගොල්ලෝ මෙතනින් continue දීලා මෙන්න මේ විදිහට යන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මේ උඩින්ම තියෙන add address කියන එක click කරගෙන මේ විදිහට ඔයගොල්ලෝ මෙතන නම දෙද්දී ඔයගොල්ලෝ බොරු නමක් දෙන්න මෙතන. මොකද අපේ address track වෙන නිසා මේ විදිහට කරන්නේ අපි. පස්සේ මේක අපිට හදා ගන්න පුළුවන් order එක pay කරායින් පස්සේ. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන මේ number එකක් දෙන්න ඕනේ fake එකක්. ඔයගොල්ලෝ 0.72 ඒ විදිහට දෙන්න යන්න එපා. නිකන් ඉලක්කම් ටිකක් එතන type කරගන්න. ඊට පස්සේ මෙතන address එකත් මේ විදිහට දීලා ඔයගොල්ලෝ මේක නම් හරියටම දෙන්න. ඔයගොල්ලෝ ඉන්න පළාතයි district එකේ postal code එකයි ඇත්ත මේක දෙන්න අනිවාර්යෙන්. ඒවා නම් fake ඒවා දෙන්න එපා මෙතෙන්ට. හරි මේ විදිහට මම හරියටම මේ ටික දීලා මෙතන මේ postal code එකත් මේ විදිහට type කරගෙන පහලින් තියෙන save කියන button එක click කරනවා. හරි වෙනදා නම් අපිට මෙතනින් place order දීපු ගමන් මේ unpaid එක දාගන්න පුළුවන්. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකත් මම විසඳලා දෙන්නම් ඔයගොල්ලන්ට. මෙතෙන්ට card එකක් add කරන්න ඕනේ. හරි ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝගේ card add කරන්න යන්න එපා. අපි මේක unpaidම දාගමු. unpaid දාන විදිහ ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මම. fake card එකක් මම generate කරගෙන තියෙනවා මේ විදිහට. ඔයගොල්ලන්ටත් පුළුවන් අන්න ඒ වගේ fake card එකක් මෙතෙන්ට generate කරගන්න. හරි මම ඒක තමයි මේ විදිහට මෙතෙන්ට දුන්නේ. හරි ඔයගොල්ලන්ටත් fake card generate කරගන්න දන්නේ නැත්නම් Google එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ BCC generator කියලා ඔයගොල්ලෝ search කරගත්තාම උඩින්ම එන website එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට fake card එකක් generate කරගන්න. හරි ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් pay now කියන එක උඩ click කරගන්න ඕනේ. හරි එහෙනම් අපි බලමු order එක හරියටම වැටෙනවද කියලා මේ විදිහට. හරි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් almost done කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් අපේ account එකේ unpaid එක වැටෙනවා. payment එක හරියටම වෙන්නේ නැහැ මෙතන. error එකක් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ error එක එනවා කියන්නේ අපේ order එක හරියටම unpaid වැටෙනවා. හරි එහෙනම් අපි බලමු මෙන්න මේ error එක තමයි එන්න ඕනේ හරියටම. මෙන්න මෙතන CC 702 කියලා මෙන්න මේ විදිහට තියෙන්නේ. අන්න ඒක තමයි එන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් අපේ account වලට ගියාම මෙන්න මේ විදිහට unpaid එක වැටලා තියෙනවා. මේක පැය දෙකක් වගේ පොඩි වෙලාවක් තමයි වැටලා තියෙන්නේ. සමහර ඒවා නම් දවස් 20ක් විතර වැටෙනවා බලා ගන්න පුළුවන්. හරි එහෙමනම් මෙහෙම තමයි unpaid එක දාගන්නේ හරියටම. ඔයගොල්ලන්ට දකින්න ඇති number verification මම කරේ නෑ මෙතනදී. කිසිම ප්‍රශ්නයක් නැතුව order එකත් මේ විදිහට වැටෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයගොල්ලෝ මෙතනින් මේ pay now කියන එක click කරලා ඔයගොල්ලෝගේ bank details දීලා ඔයගොල්ලෝගේ card එකේ details දීලා මේක pay කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝගේ address ඊට පස්සේ හරි එව්වා දීලා edit කරගන්න ඕනේ. එකපාරයි edit කරන්න පුළුවන්. pay කරායින් පස්සේ තමයි address edit කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න. pay කරන්න කලින් edit address දුන්නට වැඩක් නැහැ. pay කරාට පස්සේ තමයි address edit කරගන්න ඕනේ ඔයගොල්ලෝ. හරි මේ විදිහට ඔයගොල්ලෝ address උත් edit කරගත්තා නම් හරියටම පුළුවන් order එක ඔයගොල්ලෝගේ ගෙදරටම ගෙන්න ගන්න.
ඕඩකේ ට්‍රැකින් නම්බර් එක ෂිප් කරායින් පස්සේ ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ට්‍රැකින් බලන්න දන්නේ නැති අය මෙන්න මේ වීඩියෝ එක බලලා වැඩි විස්තර බලා ගන්න පුළුවන්. හරි එහෙනම් මේ වගේ වටින වීඩියෝ එකකින් හමු වෙනකන් අදට මම ඔයගොල්ලොන්ගෙන් සමු ගන්නවා. channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. හරි එහෙනම් ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්.